මේ බරපතල අර්බුදය තිබෙනවා. ඉතින් මේ බරපතල අර්බුදය තුළ අඩුම ගානේ අපේ යෝජනාවකටවත් සවන් දෙන්නේ නැහැ. අපි බැගෑපත් වෙන්න ඕනේ අනේ තප්පර 30ක් දෙන්න කියලා. තාම නියෝජිත කණ්ඩායමක් යවලා නැහැ. තාම රාජතාන්ත්‍රික ඇක්ටිව් වැඩපිළිවෙලක් සක්‍රීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නැහැ. තාම Zoom සාකච්ඡා කර කර ඉන්නවා. මම කියන්නේ මේක ලේසි තත්ත්වයක් කියලා. මේක අමාරු තත්ත්වයක්. අපිට තියෙන පැමිණිල්ල තමයි මේ ප්‍රශ්නේ ගැන කතා කරනකොට අපිව නිකන් පැත්තකට දැම්ම ඩිස්මිස් කරා ගණන් ගත්තේ නැහැ. හරි අපි ඕක කරන්නම් කියලා. ඒකයි මම ඇහුවේ කෝ දූත පිරිස. හැබැයි අපිට තිබුණේ මොන ආර්ථිකයද? නිතියනකොට ඩොලර් එක ගාණක්, නැගිටිනකොට තව ගාණක්. හැබැයි දැන් අපි බලය අරන් මාස 6කට කිට්ටුයි ජනාධිපති ඡන්දයෙන් පස්සේ. මේ මාස 6 පුරාවටම ඩොලරය 300ට ආසන්නයෙන් කැරකෙනවා. 300 විශාල ලෙස ඉහළ ගියේ නැහැ. ආරක්ෂා කරගෙන තියෙනවා. මොකද ආර්ථික ස්ථාවරයි. ස්ථාවරභාවය පිළිබඳ සංඥාව. ඒ විතරක් නෙවෙයි බැංකු පොලි අනුපාතිකය. ඔබට මතක ඇති. බැංකු පොලි අනුපාත 35ට 40ට ගියා. ඔයගොල්ලෝ කරාම්ප දෙකක් වස්සලා තිබුණා නම්, චේන් පොටක් උගස්සලා තිබුණා නම් බැංකු පොලි 35ට 40ට ගියා. අද අපි බැංකු පොලි අනුපාතිකය 10න් යටට තනි ඉලක්කමක රඳවා ගන්න සමත් වී තිබෙනවා. ස්ථාවරයි. එයි 30ට 40ට අරගෙන කවුරුත් ව්‍යාපාර කරන්නේ කර්මාන්ත ආරම්භ කරන්නේ නෙවෙයි. අඩු පොලි අනුපාතිකයක් තියෙනවා. ඒක තමයි කර්මාන්ත කරුන් ආයෝජකයන් ව්‍යාපාරිකයන් ණය ගන්න. එහෙම තමයි ආර්ථිකයක් ස්ථාවර කරන්නේ. අපි මේ ස්ථාවරභාවය ඇති කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. උද්දමනේ භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම. වේගෙන් ඉහළ යාම භාණ්ඩ මිල ඉහළ යාමේ ශීඝ්‍රතාවය. ඔබට මතක ඇති 70ට 75ට ගියා. අද අපි ඒක අවමාගයක පවත්වාගෙන යන සමත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? ස්ථාවරභාවය. අද ආයෝජකයන් ආයෝජනය කරන්න බය වෙන්නේ නේද? සංචාර කර්මාන්තයේ විශාල පින්මක් කරන් තියෙනවා. ඒ ශේෂ්ත්‍රයේ ආයෝජනය කරන්න බය වෙන්නේ ස්ථාවර පිළිබඳ සංඥාවක් ඇවිල්ලා තියෙනවා. ඊට පෙර මොකද වෙලා තිබුණේ? බැංකු අපේ ආර්ථිකය ගැන සැකයෙන් කටයුතු කරා. ව්‍යාපාරිකයන් ආර්ථිකය ගැන සැකයෙන් කටයුතු කරා. ජාත්‍යන්තර ප්‍රජාව අපේ රටේ ආර්ථිකය ගැන සැකයෙන් කටයුතු කරා. අද මොකද සිදු වී තිබෙන්නේ? අපේ රටේ ආර්ථික ස්ථාවරභාවය පිළිබඳව ලෝකයේ හැමදෙනාමත් රට ඇතුලේ ආර්ථිකය සම්බන්ධ සියලු දෙනාමත් අද විශ්වාසය තහවුරු කරලා තිනවා. ඒක වැදගත්. දැන් විශාල ආందోලන ලක් කරමින් තිබෙන ආරක්ෂක විසුම කිසිවක් නැහැ. දැනටමත් සිදුවීම් තිබෙන කරුණු. දැනටමත් ඒකාබද්ධ මෙහෙයුම් තිබෙනවා. දැනටමත් ඒකාබද්ධ පුහුණු තිබෙනවා. අපේ නිලධාරීන් ගිහලා පුහුණු වෙනවා. ඒ වගේම දැනටමත් එකට කරන පරිශ්‍රණයක් තිබෙනවා. ඔය විධිමත් කර ගැනීම සඳහා අපි එකඟතාවයකට අවිලා තිබෙනවා. අපිට මේ කලාපයේ ආරක්ෂාව සුරක්ෂිත කළ යුතුයි. ආරක්ෂාවේ වැඩි තාක්ෂණික හැකියාවන් තියෙන, ආරක්ෂාවේ වැඩි නිපුණතාවයන් තියෙන අයගේ සහාය අපි ලබා ගත යුතුයි. එහෙම නැත්නම් කොහොමද ඉස්සර රටක් යන්නේ? අපිට එම යන්න පුළුවන්කම තිබුණා. 70 වසරක් මේ රටේ තාක්ෂණයේ විද්‍යාවේ දියුණුවේ හිණිපෙතට ගේන්න මේ පාලකයන් සමත් වුණා නම් අපිට යන්න තිබුණා. හැබැයි මොකද වුනේ? 70 වසරක් ලෝකේ තාක්ෂණයේ වේගෙන් පරිවර්තන වුණා. ලෝකේ යුද විද්‍යාව වේගෙන් පරිවර්තන වුණා. විද්‍යාවේ නාමයේ සොයාගැනීම වේගෙන් පරිවර්තන වුණා. අපි කිසිවක් උකහාගත නැති ජාතියක් බවට පරිවර්තන වුණා. දැන් අපි කරන්න ඕන මොකද්ද? ඒ නව ජයග්‍රහණ නව තාක්ෂණයේ පිමියරන් තියෙන රාජ්‍යයන්ගෙන් සහාය ගන්න ඕන අපි ඒ දේ අපත් කරගන්න. ඕනේ නැද්ද? කරන්න ඕනේ නැද්ද? ඒ දේ අපි කරමින් තියෙන්නේ. මේ හැම දෙයක්ම කරන්නේ මේ රටත් මේ රටේ ජනතාවටත් මේට වඩා හොඳ ජීවිතයක් අපේ රට මේට වඩා හොඳ අභිමානයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් වැඩ කරන ආණ්ඩුවක් මේක. අතකට දාගන්න. මේකයි ආණ්ඩු. ඉස්සර එහෙම නේ ගනුදෙනු කියන්නේ මොකද? ඒ සමාගමෙන් මෙහෙට ගන්නවා මේ සමාගමෙන් එහෙට දෙනවා. ඉස්සර ගනුදෙනු ගිය විදේශවත්තා නෙවෙයි. ගනුදෙනු නායකයෝ මිලදී ගන්නවා. මත තබා ගන්න අපිව කාටවත් මිලදී ගන්න බෑ. සහතික කරන්න. ඒක කාටවත් මිලදී ගන්න. අපි හැම තීන්දුවක්ම ගන්නේ මේ රටත් මේ රටේ ජනතාවට මේට වඩා ඉදිරි හොඳ අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන්. අපි ඒක කරනවා. අපිට හැබැයි කිව්වේ මොකක්ද? අපිට කිව්වේ ජාත්‍යන්තර සමතාලිත රාජ්‍යයක් ගොඩනැගෙවි කියලා. එන්න කිව්වේ. ආයෝජක දාලා යාවි කියලා. ඒ සියල්ල අපි වෙනස් කරමින් තියෙනවා. දැන් මොකක්ද එනම් ඉදිරි පියවර වන්නේ? ඉදිරි පියවරන්නේ මෙන්න මේ සාක්ෂාත් කරගෙන තියෙන ජයග්‍රහණ. ඒවා ස්ථාවර කරගනිමින් මේ රට තවත් දියුණුවේ හිණිපෙතට අපි ගෙන යන්න ඕනකම තිබෙනවා. ඒ දිතාමත් වැදගත් ආයතන තමයි පළාත් පාලන ආයතන. අපි මේ අයවැය ලේඛන සකස් කරනකොට අපිට පළාත් පාලන ආයතන තිබුණේ නැහැ. ඒ නිසා අපි අපේ නිලධාරී යාන්ත්‍රණය හරහා තමයි අපි සමහර යෝජනා ගෙන්න ගත්තේ. මුල අයවැය ලේඛනේ මුදල් ටිකක් වෙන්න ඕන. දැන් මොකද වෙන්න ඕන? ගාල්ල නගර සභාවටම වැඩ ටිකක් තියෙනවා කරන්න. අක්මීමන ප්‍රාදේශ සභාවට මනන්නේ වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒවා කරන්න ඕනේ ඒගොල්ලෝ. කරන්න මොකද වෙන්න ඕන? ගාල්ල නගර සභාවට වැඩ ගොඩක් තියෙනවා කරන්න. මොකද බලන්න ඕනකම තියෙන්නේ? අන්නේ වැඩ කිරීම සඳහා නගර සභාවට කොච්චර සල්ලි ප්‍රමාණයක් උපයා ගන්න පුළුවන්ද? ඉස්සරලා. අක්මීමන ප්‍රාදේශ සභාව බලන්න ඕන. ප්‍රාදේශ සභාවට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒ වැඩ ටික කරන්න ප්‍රාදේශ සභාව කොච්චර ආදායමක් උපයා ගන්නවද? ප්‍රාදේශ සභාව නගර සභාව උපයා ගන්න මුදල් ප්‍රමාණය මදි නම් මොකද කරන්න ඕන? මෙන්න මේ ප්‍රාදේශ සභාවේ මේම යෝජනාවක් තියෙනවා. මේ ප්‍රාදේශ සභාවේ මේම අවශ්‍යතාවයක් තියෙනවා කියලා මධ්‍යම ආණ්ඩුවට යෝජනාව වෙන්න ඕන. ඒතර අපි බලනවා නගර සභාවේ මුදල් මේකට ප්‍රමාණවත් නැත්නම් මධ්‍යම ආණ්ඩුවෙන් ඒ සඳහා අවශ්‍ය වෙන මුදල් ප්‍රතිපාදන අපි වෙන් කරනවා. එහෙම කරන්න තියෙන්නේ. අපි දන්නවා නියාගම වගේ ප්‍රාදේශ සභාවක ඈත නේද දුෂ්කරයි. විශාල ප්‍රාදේශ සභාවට ආදායමක් නැහැ. හැබැයි ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතේ පවත්වාගෙන යාම සඳහා විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. හැබැයි ප්‍රාදේශ සභාවේ ආදායම මදි. එහෙනම් මොකද කරන්න ඕන? ප්‍රාදේශ සභාවේ ආදායම නැහැ කියලා වැඩ ටික නොකර තියෙන්න බෑනේ. අන්නතර ප්‍රාදේශ සභාවෙන් යෝජනා ටිකක් එන්න ඕන හදලා මෙන්න මේ වැඩ ටික තියෙනවා අයවැය ලේඛනෙන් දාලා දෙන්න කියලා.
අපිට මේ අයවැය ලේඛන හතරකට එහෙමම සාකච්ඡා කරන්න අපිට කාලය තිබුණෙත් නැහැ, ආයතන තිබුණෙත් නැහැ. හැබැයි අපි දැනටම දැනුම් දීලා තියෙනවා. අපි 2026 අයවැය ලේඛනයට යෝජනා මේ ජූනි මාසෙ ඉඳන් ගන්නවා. ජූනි මාසෙ ඉඳන් ගන්නවා. අරගෙන අපි නොවැම්බර් වෙනකොට රට පුරා යෝජනා ටික සමාලෝචනය කරලා අයවැය ලේඛනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නොවැම්බර් වල. තව අයවැය ලේඛනයක් මාස 6කින් එනවා. එහෙනම් මොකද වෙන්න ඕනකම තියෙන්නේ? එහෙනම් අපිට වෙන්න ඕනකම මෙන්න මේ ප්‍රාදේශ සභාව, නගර සභාව, මධ්‍යම ආණ්ඩුවෙන් කෙරෙන්න ඕන වැඩ ටික Tamanට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕන. ඉල්ලනකොට අපිට ඉල්ලන කණ්ඩායමකට විශ්වාසයක් තියෙන්න ඕන. මේ අයථා වැඩකට නෙවෙයි ඉල්ලලා තියෙන්නේ. මේ කොන්ක්‍රීට් පාර ඉල්ලලා තියෙන්නේ Tamanගේ ගෙදරට කොන්ක්‍රීට් දාගන්න නෙවෙයි. එහෙම සමහර වෙලාවට. මේ කොන්ක්‍රීට් පාර ඉල්ලලා තියෙන්නේ පාරට කොන්ක්‍රීට් ටිකයි, ගෙදරට ගොඩයි. එහෙම කට්ටිය නෙවෙයි. අපි එන යෝජනාවට විශ්වාසයක් තියෙන්න ඕන. එහෙනම් මොකද වෙන්න ඕන? මධ්‍යම ආණ්ඩුවේ මුදල් වෙන් වෙන්න නම් ප්‍රාදේශ සභාව, නගර සභාව විශ්වාස කරන කණ්ඩායමක් අතර බලය ලැබෙන්න ඕන.